මේ මාළුව මෙච්චර ගුණයි කියලා ඔයාලා දැනගෙන හිටියද? මේකත් අපේ මුතුන් මිත්තන්ට දීර්ඝායුෂ ගෙන දුන් හෙළ රහස් කෑමක්. මේක දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, බඩේ අජීර්ණ වලට, ආහාර අරුචියට, ඒ වගේම ලේ පිරිසිදු කිරීමට, කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීමට, කාන්තාවන්ගේ මාසික වේදනාවන්ට ඇතුළු රෝග ගණනාවකට දිවෝසුවක්. මේක තමා අපේ පාරම්පරික උළුහාල් මාළුව. මේ විදියට හරියට හදපුවාම පොඩ්ඩක්වත් තිත්ත නැහැ. එහෙනම් අපි අපේ අම්මත් එක්ක හදමු මේ දිවෝසුවත්. මේකට ඕන හොඳින් පිරිසුදු කරගත් උළුහාල් ග්‍රෑම් 250ක්. ඒ වගේම රාම්පේ කරපිංචා, පොල් තෙල්, තක්කාලි ගෙඩි 2ක්, ඒ වගේම රතු ලූණු, කුරුඳු, සුදු ලූණු, අමු මිරිස්, සියඹලා, ගම් මිරිස්, ලුණු, මිරිස් කුඩු 3-5 කහ, ඒ වගේම වේලිච්ච මිරිස් කරල් කිහිපයකුත් ඕන වෙනවා. ඉස්සල්ලාම සියඹලා එකට උණු වතුර ටිකක් දාලා පෙඟෙන්න තියන්න ඕනේ. දැන් හොඳින් රත් වුණු ඇතිලියට පොල් තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් ටික රත් වුණාම ලූණු, කරපිංච ටික දාලා පොඩ්ඩක් බෙදෙන්න හරින්න ඕනේ. ඊට පස්සේ ඒකට උළුහාල් ටික දාලා රන්වන් පැහැවෙනකන් බෙද ගන්න ඕන. ඊට පස්සේ ඉතින් ගම් මිරිස්, මිරිස් කුඩු 3-5 කුඩු, ලුණු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඒකට කපාගත්තු රාම්පේ කරපිංචා, තක්කාලි, රතු ලූණු, අමු මිරිස් එකතු කරගන්නවා. මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒකට වතුර කෝප්පයක් විතර දාලා ටික වෙලාවකින් අපි අර කලින් පෙඟෙන්න තියපු සියඹලා ඉස්ම ටික තිබුණේ ඒ ටික දාගන්න ඕන. මේක සැරෙන් සැරේ හැඳි ගාලා ඉස්ම හිඳෙනකන් මෙන්න මේ විදියට හිඳව ගන්න ඕන. මෙන්න මේ ගානට එනකොට ලිපෙන් බාගන්න ඕන. දැන් අපේ දිව්‍ය ඖෂධයක් වුණ උළුහාල් මාළුව හදලා ඉවරයි. මේක ඔයාලට හදලා තියාගෙන කැමති වෙලාවක කන්න පුළුවන්. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. හරිද? ඔයාලත් හදලා රස කියන්නකෝ. අපේ channel එකේ මේ වගේ හෙළ රහස් කෑම ගොඩාක් තියෙනවා. අපේ channel එක subscribe කරලා follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා.